නේ බං ඩීකිද බං අර මාළු ඉන්නේ. අයියෝ නැහැ අම්මේ. ඒ මේක නෙමේ. වෙන එකක්. මේ අම්මේ ඒක නෙමෙයි මං අම්මගෙන් අහන්නම හිටියේ. අම්මා ඒ කාලේ එකපාර බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් රන් කළාද? අනේ මත් අම්මා කෙනෙක්ගෙන් අහන දේවල්. මට ලැජ්ජයිත් එක්ක. අනේ හරි අම්මේ කියන්නකෝ ඉතින්. මටත් මේ හරියමං කොල්ලෙක් හොයාගන්න බැරුව ඉන්නේ. මට ඒ කාලේ හොරි කිචි බං. නෑ නෑ මං කිව්වේ මේ කෙල්ල අල්ලනකොට කුචි. මට ඒ කාලේ එකපාර කොල්ල 3ක් හිටියා. මේ ඇයි 3ක්? මේකනේ බං. උඹ අහලා නැද්ද මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. රුව ඇති කොල්ල ගාව ಗುಣ නැත. ಗುಣ ඇති කොල්ල ගාව රුව නැත. රුවයි ගුණයි දෙකම තියෙන කොල්ල ගාව පතිවත නැත. ඒ කිව්වේ? හරි. ಗುಣ තිලක මෝර ලස්සනයි. හැබැයි ಗುಣ තිලකයා ගාව කිසිම ගුණයක් නැහැ. හේ යකා මට සැලකුවේ ගෙදර වැඩ කරන සර්වන් කෙනෙක්ට සලකනවා වගේ. සිරි තිලකයා ගාව කිසිම සිරියාවක් නැහැ. හැබැයි ඉතින් ගුණේ තියෙන මුත්ත කොල්ලා. එතකොට ලස්සනයි ගුණවත්කමයි දෙකම තියෙන කරුණා තිලකට කිචි බා. මේ අල්ලනකොට මට කිචි බා. කරුණා තිලකයට වටේටම ගෑනු. හැබැයි ඉතින් අපේ තාත්තට රුවයි ගුණයි පතිවතයි ඔක්කොම තිබ්බනේ. බඳින්න කලින් නම් මං සතුටු වුණා බං. හොඳම 3 එකම තැන තියෙන කොල්ලෙක් මට හම්බුණා කියලා. හැබැයි බං බැන්දට පස්සේ තමයි මට තේරුනේ ඔය 3ට වැඩිය සල්ලි තියෙන එකෙක් හොයාගත්තා නම් බැන්දට පස්සේ ෆුල් ජොලි ඉන්න තිබ්බා කියලා. ඒක හරියන්නේත් නෑ අම්මේ. ඇයි? ජොසියට හොඳට සල්ලි තියෙන හින්දානේ මං ජොසියත් එක්ක යාළුනේ. මං ඉල්ලන දේ අරන් දීලා එයා දැන් වටේටම ණය